විරාට් කෝලි හා රෝහිත් ශර්මා 19 වෙනිදා අරබිවුඩ් නිර්මිත ඉන්දියානු උපග්‍රහජ්‍යතරය කැඳවා තිබෙනවා. මේ අතර හර්දික් පාණ්ඩයාගේ ආබාධ තත්ත්වයක් හේතු කොටගෙන ඉන්දිය කණ්ඩායම උපනායකත්වයේ ශ්‍රේයාස් අයියරට හිමිව තිබෙනවා. ගෞතම් ගාම්භීර විරාට් කෝලිගේ හා රෝහිත් ශර්මාගේ ගැන මාධ්‍ය වෙත පවසා සිටියේ බලන්න පන්දුවාර 50 ලෝක කුස්තානය සඳහා තවමත් වසර දෙකමාරක දුරින් පවතින අතර වර්තමානයේ රැඳී සිටීම ඉතා වැදගත්යයි පවසමින් හර්ෂිත් රාණා කණ්ඩායමේ රැඳී සිටීමට එරෙහි පවතින කටකතා වලට ගෞතම ගාම්භීර පවසා සිටියේ ඒක ලැජ්ජාවක්. අවුරුදු 23ක පිරිමි ළමයෙක්ටවත් ඉතිරි නොකර YouTube නාලිකාවක් පවත්වාගෙන ඒම පිළිකුල් සහගත බවයි. මේ අතර එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් මේ වසරේ මේ වන විට එක් දින තරඟවල වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ශතක දෙකක් හා අර්ධශතක 3ක් ලබා ගනිමින් සාමාන්‍ය 75.5 බිංදුවක් ලෙස සටහන් කරගනිමින් ශූරයන්ගේ කුසලානයෙන් පසුව ඉතා ඉහළ රිද්මකින් ක්‍රීඩා කරන ජෝ රූට් බට්රියා කොදවුවන් සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව හබය ඇමති විශිෂ්ට සතක දෙකක් රැස් කිරීමට සමත් වූවා. එංගලන්ත බලධාරීන් ජෝ රූට් 2027 ලෝක කුස්ලානය දක්වා ලබා ගැනීමේ සැලසුමක් පෙනී යනවා. කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමට මේ වන විට ශ්‍රේණිගත කිරීම තුළ රැඳී සිටින්නේ 8 වෙනි ස්ථානයේ. මේ අතර ඊයේ නිමවුණු බංග්ලාදේශ ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලියේ පූර්ණ තරඟාවලියක් අත්පත් කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. නැවතත් සුපිරි නිමද්දියක් කරමින් ඉබ්‍රාහිම් සද්දාන් ලකුණු 95ක් රැස් කරමින් මොහොමඩ් නබී විශිෂ්ට ප්‍රතිකරණයක් ඉවත් කළා. මේ හැමේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 200කින් පරාජය කරන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකි වුණා. ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් තරඟයක් ජයග්‍රහණය කරපු දෙවන අවස්ථාව ලෙසින් ඊයේ දෙවන එක්දින තරඟයට ක්‍රීඩා කරපු බිලාල් සාමි කඩලු 5ක් විතර දැම්මා. ඒ සමගින් එක්දින ශ්‍රේණිගත කිරීම වල පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ පළවෙනි ස්ථානය නැවතත් හිමි කර ගැනීමට රෂීද් ඛාන් සමත් වුණා. කේජු මහරාජ් පසු කර යමින් මේ අතර එක්දින පිටිකරණ ශ්‍රේණිගත කිරීම වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට ඒමට ඉබ්‍රාහිම් සද්දාන්ට හැකි වුණා. ලෝකයේ හොඳම සාමාන්‍ය පිටිකරවල අතර 8 වෙනි ස්ථානයට හිමි කර ගැනීමට ඉබ්‍රාහිම් සද්දාන්ට හැකි වුණා. තරඟාවලි වීරයා වූයේද සුපිරි ප්‍රතිකරණයක් දියත් කරපු ඉබ්‍රාහිම් සද්දාන්. බංග්ලාදේශ කණ්ඩායමට එක්දින කණ්ඩායම වර්ගීකරණයේ 10 වෙනි ස්ථානය දක්වා පසුබෑමට ලක් වුණා. විශේෂ ලක්ෂණයක් වුණේ 2015 ලෝක කුස්ලාන තරඟාවලියේ පසු බංග්ලාදේශ කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම වල 10 වෙනි ස්ථානය දක්වා පසු බැස සිටියේ මේ වසරේදී. ඊට කලින් මොහු එක්දින ශ්‍රේණිගත කිරීම වල 6 සහ 8 වෙනි ස්ථාන අතර ගොඩක් දුරට රැඳී සිටියා. මේට හේතුපාදක වී ඇත්තේ ශකීබ්, මහමුදුල්ලා, තමීම් හා මුෂ්ෆිකර් රහීම් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සමුගෙන යෑමයි. ඔවුන්ගේ පිටිකරවන්නේ වගකීම් විරහිත පිටිකරන රටාවක් මේට බලපෑ හැකි සාධකයකි. කෙසේ නමුත් ඔවුන් 20 කණ්ඩායම ගැන නම් ඔවුන් ඉන්නේ ඉතා උජාරුවේ.